පුදුකුඩිරිප්පු LTTE බලකොටුව මුළුමනින්ම බිඳදෙමේ අවසන් අධීරයට පැමිණ සිටින හමුදාව වන්නිමේ අවසන් ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. සන්නද්ධ රථ ඇතුළු උපරිම වෙඩි බලයද සමග LTTE අවසන් ආරක්ෂක බැම්මට අද උදැසන ප්‍රහාර දියත් කළා. සේනාංක 3ක් පැති කිහිපයකින් එල්ල කරන මේ ප්‍රහාර වලින් LTTE යුද මුක්ත කලාපයට සීමා වීමට ආසන්නව පවතිනවා. පුදුකුඩිරිප්පු මායිමේ උපක්‍රමිකව ඉතාමත්ම වැදගත් ස්ථාන ගණනාවක් අද දවසේ එල්ල කළ ප්‍රහාර වලින් හමුදාව අතටපත් වුණා. 58 වන සේනාංකය පුදුකුඩිරිප්පු අවසන් මායිමේ මෙලෙස සටන් වදිනවා. යුද ටැංකිවල දැවැන්ත ආධාරක වෙඩිබල මැද පාබල සේනාංක පුදුකුඩිරිප්පු ඉරුණපලේ දකුණින් පිහිටි LTTE අවසන් ආරක්ෂක වළල්ල බිඳහෙළමින් ඉදිරියට ගමන් කළා. මෙහිදී LTTE සමාජිකයන් 30කට ආසන්න ප්‍රමාණයක් මරුමට පත්ව ඇති අතර යුද හමුදා සමාජිකයන් කිහිප දෙනෙකුද තුවාල ලැබුවා. යුද්ධය නිමා වීමට ආසන්න වෙද්දී සාමාන්‍ය ජනතාවගේ පැමිණීම දිනපතාම වර්ධනය වෙමින් පවතිනවා. එහෙත් තවමත් සාමාන්‍ය ජනතාව අතර පැමිණෙන වැඩි පිරිස කාන්තාවන් හා දරුවන්. LTTE සාමාන්‍ය ජනතාවගේ ගමන වැළැක්වීමට ඊයේ සහ අද එල්ල කළ ප්‍රහාර වලින් මවක් හා ඇගේ දරුවන් දෙදෙනා මියගොස්. පුදුකුඩිරිප්පු මුළුමනින්ම මුදා ගන්නා අතුරු යුද මුක්ත කලාපයේ ජනතාවද නොයිවසිල්ලෙන් බලා සිටින බවයි මේ පිරිස පවසන්නේ. යුද හමුදාව පුදුකුඩිරිප්පුහි බලය මුළුමනින්ම තහවුරු කරගෙන පසු ඉතුරු වන්නේ සාමාන්‍ය ජනතාව රැඳී සිටින යුද මුක්ත කලාපය පමණයි. එවිට සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් වෙන්කොට මුදා ගැනීමේ අභියෝගය යුද හමුදාව හමුවේ ඉතුරු වෙනවා. කෙසේ නමුත් ඒ සඳහාද මුහුණ දීමට සූදානම් බව රජය ප්‍රකාශ කරනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩිරිප්පු සිට. එක් ආරක්ෂිත පස්බැම්මක සිට මීටර් 100ක් පමණ ඉදිරියෙන් මෙම පස්බැම්ම ත්‍රස්තවාදීන් නිදි කළේ මෙම බැමි දෙක අතර කලාපය යුද හමුදාවේ මරණීය කලාපයක් බවට පත් කිරීමේ අරමුණින්. එය මනාව හඳුනාගත් යුද හමුදා බටපිරිස් මෙම බැමි දෙක අතර කලාපය ත්‍රස්තවාදීන්ගේ මරණීය කලාපයක් බවට පත් කළ අයුරු සාක්ෂි සහිතව දැන් ඔප්පු වී තිබෙනවා. මේ වන විට මෙම බැම්මෙනුත් මීටර් 100ක් පමණ ඉදිරියෙනුයි හමුදාව රැඳී සිටින්නේ. 553 බලසේනාවට අයත් 7 වන විජේබා පාබල බලඇණිය දැන් මෙහෙයුම් වලදී සිටින්නේ 55 සේනාංකයට හමුවන පටුම ගොඩබිම් තීරයේ. මෙම භූමියේ මැදයට පැමිණි විට එක් පසකින් මුහුදත් අනික් පසින් කලපු තීරයක් දැකගත හැකියි. එකිනෙකට මීටර් 100ක පමණ පරතරයක් ඇතිව ත්‍රස්තවාදීන් නිදි කළ 4 වන හා 5 වන ආරක්ෂක බැමි අතර දිව යාම සඳහායි ත්‍රස්තවාදීන් මෙම යුදාගල කරවා තිබුණේ. කෙසේ වෙතත් හමුදාවට ත්‍රස්තවාදීන් වැඩිම පිරිසක් විනාශ කිරීමට හැකි වූයේ මෙම බැමි දෙක අතර පිහිටි ප්‍රදේශයේදී. හමුදාව දැන්දී සිටින ස්ථානයෙන් මුහුදු තීරය දෙසින් ඉදිරියට ඇත්තේ විවෘත භූමියක්. එම විවෘත භූමියේ සහ ලඳු කැලෑ සහිත භූමිය ආශ්‍රිතව ඉදිරියෙන්ද හමුදාව රැඳී සිටින බැවින් ආරක්ෂක වළල්ලට යලිත් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම අවම කර ගැනීමට බටපිරිස් සමත්ව සිටිනවා. 81 ප්‍රහාරත් එක්ක පයපවරගේ තිබ්බ සම්මිශ්‍රණයකින් තමයි මේක කරගත්තේ. උන්ගේ කාලතුවක්කු වෙඩි බලය බොහෝ දුරට අඩු වෙලා තිබ්බා. ඒකම බෝට්ටුවලදී බෝට්ටු ඇවිල්ලා අපිට දෙපැත්තකින් කියන්නේ ගොඩබිම නිසා මොහොතින් හැම පැත්තෙම වෙඩි බලයක් ලැබුණා. කියන්නේ උන්ගෙන් ප්‍රතිරෝධයක් අපිට ආවා. ඒ බෝට්ටු වලට කියන්නේ සී ටයිගර්ස්ලාට අපේ උන්ගේ ප්‍රතිපාල දායි දුරට කියන්නේ තුවක්කුවකින් අපිට ඩැමේජ් වෙන්න පුළුවන් දුරට එන්න බැරි තත්ත්වකින් මම
බැරි තත්යකට මම උන්ව පත් කරා. එම පටු ගොඩබිම් තීරය ඔස්සේ ඉදිරියට ගමන් කරන හමුදා බලඇණිවලට අත්පත් කරගත් ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා යුද පෙරමුණ හා සමානව මුහුදු හා කලපු තීරයට මුහුණලා බටපිරිස් ස්ථානගත කිරීමට සිදුව තිබෙනවා. ඒ කලපුවෙන් හෝ මුහුදෙන් ගොඩබිමට රහසිගතව ඇතුළු වීමට ත්‍රස්තවාදීන් දරන උත්සාහය නිසායි. මෙසේ තහඩු වැනි ආවරණයකින් වසා දමා ඇත්තේ තවදුරටත් ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවන යුද මුක්ත කලාපයයි. මෙම භූමියේ ඇතැම් ස්ථාන ඉලක්ක වෙඩික්කරුවන් හෙවත් ස්නයිපර් ප්‍රහාරකයන්ට සාර්ථක ප්‍රතිඵලාත් කරගත හැකි භූමියක් බවයි හමුදාව පවසන්නේ. අපිට උන්ගේ විශාල ප්‍රහාරයක ලක් වෙන්න සිද්ධ වුණත් අපිට පුළුවන්කමක් තිබ්බා මේ ප්‍රහාර හමුවේ අපේ සේනාව ඉදිරියට යන්න. ඒ වෙනකොට අපිට උන්ගේ මලසිරුරු 4-5ක් විතර හම්බුණා. අපි ස්පාන පිටම දැක්කා උන් මලසිරුරු අතහැරලා දුවල යන ආකාරය. ඊට අපි ඒ දුව යන ආකාර සුන්දර සාහර ප්‍රහාරයක් කෙල්ල කෙරුවා. රූපවාහිනී අමල් සමන්ත තේව වෙට්ටි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට අපි මේ සිටින්නේ 20 වෙනි ගජබා රෙජිමෙන්තුවේ රණවිරුවන් රැඳී සිටින ඉරණපලේ ප්‍රදේශයේ අවසන් බංකරය තුලයි. මෙම ඉදිරියෙන් තිබෙන කැබ් රථයට මේ රණවිරුවන් සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඒ විනාශ කර තිබෙනවා. අගයයිත හා පුපුරද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙම කැබ් රථයට සැඟවී සිට රණවිරුවන් සාර්ථක ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් කැබ් රථයේ මුළුමනින්ම විනාශ වී තිබෙනවා. උපක්‍රමශීලීව තමන් සමීපයේ කැබ් රථයේ ගෙන්වාගත් රණවිරුවන් ඉන් අනතුරුවයි ප්‍රහාරය එල්ල කළේ. මෙහි සිටි ත්‍රස්තවාදීන්ට තීරණයක් ගැනීමටවත් රණවිරුවන් අවස්ථාවක් ලබා දී නැහැ. බ්‍රිගේඩියර් ශරීන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වන සේනාංකයේ 581 වන බල සේනාවේ 20 වෙනි ගජබා රෙජිමෙන්තුවේ රණවිරුවන් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් කැබ් රථයේ තිබූ පුපුරද්‍රව්‍ය හා බෝම්බ පුපුරා යාමෙන් අවත පරිසරයටද දැඩි හානි සිදු වෙනවා. ඊයේ දිනේදීද ප්‍රහාර එල්ල කරමින් සිටියේදී ත්‍රස්තවාදීන්ගේ 50 අවියක් සහිත කැබ් රථයක් අත්පත් කර ගැනීමට මේ රණවිරුවන් සමත් වුණා. LTT ත්‍රස්තවාදීන්ගේ තවත් ට්‍රැක්ටර් රථයකට 20 වෙනි ගජබා රෙජිමෙන්තුවේ රණවිරුවන් සාර්ථක ප්‍රහාරයක් එල්ල කළා. ගුවන් හමුදාවෙන්ද ප්‍රහාරය සඳහා මනා සහායක් ලැබී තිබෙනවා. මේ අවට ප්‍රදේශයේ LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් රැසක් ප්‍රබලව පැවතියා. එම ක්‍රියාකාරකම් පාලනය වීමට ගුවන් හමුදාවේ කෆීර් යානාවලින් එල්ල වූ ප්‍රහාරද ප්‍රබල හේතුවක් වී තිබෙනවා. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර